හෙලෝ මම හිතන්නේ මාස 3කට වගේ පස්සේ තමයි මේ ආයි කතා කරන්නේ. ඉතින් මාස 3කට ගොඩක් දේවල් වුණා. මාස 3කට ඇත්තටම මේ මම මිසින් වුණේ පොඩි හේතු වගේක් තිබ්බා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අමාරු වුණා vlog කරන්න. අද සෙන්සුරාදා long weekend දවසක්. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ අපේ apartment එක ළඟ තියෙන ළඟම trail එකකට. ඉතින් මෙතන මාරම ලස්සනයි. මෙතන ඇත්තටම ක්‍රිකට් ගහන්න පුළුවන් තරම් පිටණයක් ලොකුවට තියෙනවා. මම යනකොට පෙන්නන්න. ඉතින් මේ මාස 3ට මොකද වුනේ? ඒ ගැන අද කතා කරමු. මාස 3ට වෙච්ච දේවල් වලින් හොඳ දෙයක් තමයි මේක. ඉතින් මම බයිසිකලයක් ගත්තා. ඉතින් දැන් හැමදාම උදේයි හවසයි වගේ වෙලාව තිබ්බත් බයිසිකලේ පදිනවා. මෙතන හරිම නිස්කලංකයි. කියන්නේ කුරුල්ලෝ පියාඹනවා. මාරම ලස්සනයි මේ ඒත් එක්ම සද්ද ඇහෙනකොට ඇත්තටම කැලයක් ඇතුළේ ඉන්නා වගේ තමයි. හරි. ඉතින් මාස 3කට මොකද උනේ? මාස 3ට ඇත්තටම ගොඩක් දේවල් වුණා. පළවෙනිම කිව්වොත් එහෙම මගේ ජොබ් එකෙන් ඉතින් මෙහි තියෙන කල්චර් එක අනුව මෙහි මොන හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඉන්ඩස්ට්‍රි එකකට එහෙම නැත්නම් කම්පැනි එකකට ඒ කම්පැනි එක ක්ලෝස් ඩවුන් කරනවා එහෙම නැත්නම් කම්පැනි එක අවුට්සෝස් කරනවා. ගොඩක් කම්පැනිස් ක්ලෝස් ඩවුන් කරොත් එහෙම නැත්නම් ෆයර් කරොත් එහෙම නැත්නම් රිඩන්ඩන්ට් කරොත් ඉතින් ඔකට ගොඩක් වචන තියෙනවා. මේ හැම දෙයක්ම කරොත් මෙහි තියෙනවා EI බෙනිෆිට් එක ගන්න පුළුවන් එම්ප්ලොයී ඉන්ෂුරන්ස් බෙනිෆිට් එක. ඉතින් ඒකෙන් ඇත්තටම ජොබ් එකක් නැතුව ඒ කියන්නේ ජොබ් එකක් කරාට පස්සේ ජොබ් එකකින් ෆයර් කරොත් එහෙම සහ තව කන්ඩිෂන්ස් එකක් තියෙනවා. මේ වගේ දේවල් වලින් ඔයාලට ජොබ් එක නැතුනොත් එහෙම ඔයගලන්ට පුළුවන් EI බෙනිෆිට් එක ඇප්ලයි කරන්න. මම හිතන්නේ මගේ වාසනාවකට EI බෙනිෆිට් එක ඇප්ලයි කරන්න කලින් ඒ කියන්නේ ජොබ් එක නැතිලා සති දෙකක් ඇතුළත මට තව ජොබ් එකක් හම්බුණා. එකම ෆීල්ඩ් එකේ එකම ටයිටල් එක හැම දෙයක්ම එකම වගේ. ඒකින්ද මට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි ඉතින් අර ඒ සති දෙක ඇතුළත සහ මේක වෙන්න තියෙනවා කියලා දැනගත්ත නිසා පොඩ්ඩක් මෙන්ටලි බ්‍රේක් ඩවුන් වුණා. මොකද මේ සාමාන්‍ය ලංකාවේ කල්චර් කරන එක වෙන දෙයක් නෙමෙයි. ඉතින් ජොබ් එක නැතුණාට පස්සේ හැමදේම චේන්ජ් කරන්න ඕනේ. ඒ කියන්නේ මම කන දේ ඉඳලා යන තැන් ඉඳලා හැමදේම චේන්ජ් කරන්න ඕනේ. හැබැයි ඉතින් මගේ වෙලාවට මට ඔබඩේ වැටෙනවා. හැබැයි ඉතින් මගේ වෙලාවට එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. සති දෙකකින් ජොබ් එක හම්බුණා. ඉතින් ඔය ට්‍රාන්ස්ෆර්මේෂන් එක තමයි මේ මාස 3දී වුණේ. ඉතින් ඔය ට්‍රාන්ස්ෆර්මේෂන් එකේ මම අලුතෙන් ජොබ් එකට ගියාට පස්සේ එතන කට්ටිය අඳුර ගන්න වුණා. වෙනම කල්චර් එකක්, එතන වෙනම වයිබ් එකක්. ඉතින් මේ වගේ දේවල් නිසා මට ගොඩක් වෙලාවට පොඩ්ඩක් එඩිහ වෙන්න, ඒකට පොඩ්ඩක් හුරු වෙන්න පොඩි කාලයක් ගියා. ඒක නිසා තමයි මේ මාස 3ක ગેප් එකක් ගත්තේ. ඒත් එක්කම ඔයගොල්ලෝ මගේ Instagram එකෙන් වෙන social media channels වලින් reach out කරලා තිබ්බා. මම ගොඩක් පරක් වෙලා තමයි ඒකට respond කරේ. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මොකද වෙන්නේ? ඇයි වීඩියෝ එකක් නැත්තේ? එහෙම කියලා. ඉතින් මම ඒ කට්ටියට thank you කරනවා. මොකද මං ගැන reach out කළා. මං හොදින්ද කොහොමද කියලා බලපෑක ගැන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට දැන් දිගටම වීඩියෝස් දාන්න. මොකද ඇත්තටම දැන් සෙටල් ඩවුන් වෙලා ඉන්නවා කියලා මම හිතනවා. දැන් ජොබ් එක ප්‍රශ්නයක් නැහැ. දැන් ආයි ඒ හිටපු රූටින් එකටම වැටුණා. ඒ හිටපු යාළුවා තාමත් ඉන්නවා. ඉතින් ඒ යාළුවා මම හිතන්නේ සාමාන්‍ය මාසයකට සැරයක් විතර මට හම්බ වෙනවා. ඉතින් ඒ කට්ටියත් එක්ක ගිහිල්ලා ලන්ච් එකක් හරි ඩිනර් එකක් හරි ගන්නවා. ඉතින් තිබ්බ දේවල් ඒ විදිහටම තාම තියෙනවා. වෙනස් වුණේ වැඩ කරන කම්පැනි එක විතරයි. අනිත ඔක්කොම එක වගේ තමයි තාම. ඉතින් මෙහෙම දෙයක් වෙනකොට ඇත්තටම අපි හැමතිස්සෙම මේ ඩවුට් කරනවා කැනඩාවට ආපු එක හොඳයිද? කැනඩාවේ සිටුේෂන් එක හොඳයිද? ඉතින් ඔය වගේ දේවල් අපි ඩවුට් කරනවා. අපි සෙල්ෆ් ඩවුට් එක පටන් ගන්න ඔය වගේ දේවල් වුණාට පස්සේ. ඉතින් මම ඒ දවස්වල ඇත්තටම හිතුවා අපරාධය ආවේ මොකද දැන් ලංකාවේ හොඳටම ස්ටේබල් ජොබ් එකක් තියෙනවා. ලංකාවේ හැමදේම හොඳයි. හැබැයි ඉතින් මෙහි ආවට පස්සේ ඒ හැමදේම වෙනස් වුණා. ඉතින් ඒක නිසා මම හිතුවා මේක අපරාධයක් කියලා. හැබැයි ඉතින් එහෙම බැලුවාම දැන් නම් මට ඒක තේරෙන්නේ නැහැ. මොකද ආයි ජොබ් එකක් හම්බෙච්ච හින්දා. හැබැයි ඉතින් අර ෆැමිලි කමිට්මන්ට් ෆැමිලි ඒ වගේ දේවල් ඔක්කොම අමතක කරාට පස්සේ මෙහි ඉතින් මට ඇත්තටම මම පසුතැවෙන්නේ නැහැ අදටත් ආපු එක ගැන. හැබැයි දැන් ගොඩක් කට්ටිය මගෙන් අහනවා දැන් එන්නද දැන් එනවද එහෙම කියලා. මම හිතන්නේ ඕගොල්ලෝ මගේ මුල වීඩියෝ එකේ ඉඳලා මේ වීඩියෝ ගැන බැලුවොත් එහෙම මම හැම වීඩියෝ එකේම කියනවා එනවා නම් කියාෆුලි එන්න, එනවා නම් හරියට එන්න, හරියට බලලා එන්න. ගොඩක් කට්ටිය එනවා ලංකාවේ තියෙන ඔක්කොම ටික විකුණලා මෙහෙට එනවා. ඒක නම් කරන්න එපා. ඒ දේ කරොත් ඕගොල්ලෝ මෙහෙ ඇවිල්ලා පසුතැවෙයි. ඉතින් ඒ වගේ ඕගොල්ලෝ අර කකුල් දෙකම ලංකාවෙන් ගන්න එපා. එක කකුලක් අරගෙන මේ අනෙක් කකුල තියලා ඊට පස්සේ මෙහෙ සෙටල් වුණාට පස්සේ ඊළඟ කකුල ගන්න එහෙම ගන්නවනම් ඉතින් මම අදටත් කියන්නේ ඕගොල්ලෝ එනවා නම් මේක හොඳ රටක්. හැබැයි එනවා නම් හරියට බලලා එන්න. මොකද දැන් ජොබ් මාකට් එක ගොඩක් මෙස්ඩ් අප්. ගොඩක් ප්‍රශ්න දින ජොබ් මාකට් එකේ ගොඩක් කට්ටියට ජොබ්ස් හොයාගන්න අමාරුයි. මට ඇත්තටම හොයාගන්න පුළුවන් උනේ මම ජින්ක්ස් කරනවා නෙවෙයි. මට ඇත්තටම හොයාගන්න පුළුවන් උනේ මගේ අර ඉස්සර කැනේඩියන් එක්ස්පීරියන්ස් තිබ්බ අවුරුදු 2ක් විතර. ඉතින් ඒ තන අවුරුදු 2ක වැඩ කරපු හින්දා තමයි මට ඊළඟ එකකට ටැග් ගාලා හොයාගන්න පුළුවන් උනේ.
ඉතින් මේ වගේ හේතුන්ද තමයි ඉක්මනට හොයාගන්න පුළුවන්. ඉතින් අර මුලදී ඇවිල්ලා නිව්කම කෙනෙක්ට ලංකාවේ කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් මේ හොයාගන්න අමාරුයි. ඒකට ලක් එකයි කමිට්මන්ට් එකයි තියෙන්න ඕනේ. මොකද මම මේ ජොබ් එක නැති සති දෙකේ මම හිතන්නේ LinkedIn එකට ගිහිල්ලා මගේ ජොබ් ටයිටල් එකට අදාළ ජොබ් 1000ක් වෙන 18ම ඇප්ලයි කරා. ඒ 18ම ඇප්ලයි කරේ CV ෆෝමැට්ස් 4ක් හරි 5ක් හරි වෙන වෙනම දාලා. ඉතින් ඒ වගේ මගේ ඉන්ටර්විව් කෝල් කරලා තාමත් මට ඉන්ටර්විව් වෙනවා. දැන් මාස 3කට පස්සේ තාමත් ඉන්ටර්විව් වෙනවා. ඉතින් ඒකෙන් කියන්න පුළුවන් මෙහි ඉන්ටර්විව් ප්‍රොසෙස් එකත් ගොඩක් ලෙන්ති, ගොඩක් වෙලා යනවා. සමහර ඉන්ටර්විව් මම හිතන්නේ මම ඒ සති දෙක ඇතුළත මම ස්ටෙප්ස් 4ක් හරි එහෙම නැත්නම් 5ක් හරි ඒ වගේ දේවල් වලට ගියා. ඉතින් ලොකු කමිට්මන්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් හින්දා පොඩ්ඩක් එපා වෙනවා ඒ ටිකේ. හැබැයි එපා වුණත් ඇත්තටම මම කියන්නේ ඒ මුල ටික විතරයි ඕගලන්ට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ හරියට කමිට් කරොත්, ඕගොල්ලෝ හරියට ඕගොල්ලෝ ගෝල් එක අචීව් කරන්න මයින්ඩ්සෙට් එක හදාගත්තොත් මම හිතන්නේ කම්බැරි වෙන එකක් නෑ. ඉතින් මම හැමදාම කියන වගේ ඕන වෙලාවක මාව රීච් අවුට් කරන්න සෝෂල් මීඩියා channels වලින්. උඩ ප්ලේන් එකක් යනවා. මෙතන මේ කිසිම දෙයක් නෑ. මට ඇත්තටම ඔක්කොම හොදට වෙනවා. යනකොට පෙන්වන්න මට කැමරා ඇන්ගල් එක වෙනස් කරන්න අමාරුයි. ඉතින් මේ ඉස්සරහ සතියේ අලුත් දේවල් දෙකක් වෙනවා. එකක් අපි පොඩි ට්‍රිප් එකක් යනවා. දෙවෙනි එක තවත් අලුත් දෙයක් වෙනවා. මම ඒ ගැන කියන්නම් සහ පෙන්වන්නම් ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙන එක. thanks for watching. bye. තව දෙයක් කියනවා තුකුණා. මම ගත්තා මෙටා ග්ලාස් එක. ඒක ඇත්තටම මාරයි. මම ඒකෙන් පොඩි වීඩියෝස් එකක් කරා. ඒක හරියටම දාන්න බැරුණා. ඒක නම් ගත්ත ඇත්තටම මාර්ච් ෆස්ට් වීක් එකේ වගේ. එදා ඉඳලා තාම දෙසර තුන් සැරේ පාවිච්චි කරේ. ඒක බලමු කොහොමද කියලා. මම ඒකෙන් පොඩි වීඩියෝස් එකක් ගත්තා බයිසිකලේ පැදන් යනකොට. ඒ ටිකත් ඉස්සරහට දාන්න. බලමු ඉතින් කොහොමද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙන්න. thanks for watching. bye.